වෙල්කම් බැක් සෝසරස්. අද අපි කතා කරන්න යන්නේ මායා ලෝකයේ තියෙන බලවත්ම භයානකම ශාපලත් වස්තුවක් ගැන. සමහරු මේකට කිව්වේ the death stick කියලා. තවත් අය කිව්වා the wand of destiny කියලා. ඒත් අපි හැමෝම මේක දන්නේ එකම නමකින්. ඒ තමයි එල්ඩර් බොන්ඩ් එක. මේක පිටිපස්සේ තියෙන්නේ ලේවලින් ලියවුණු පරම්පරා ගානක් පුරවට බිහි වුණු බල තණ්හාවේ කතාවක්. ඉතින් විසාඩින් වර්ල්ඩ් එකේ බලවත්ම බොන්ඩ් එක ගැන සම්පූර්ණ කතාව කියමු. අපි මේ කතාව පටන් ගමු ඩෙත්ලි හෙලෝස් නිර්මාණය වුණ තැන. පෙවරල් සහෝදරයන් තුන්දෙනා ගමනක් යනවා. එයාලට ඒ ගමන අතරේදී ගඟක් තරණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සහෝදරය තුන්දෙනා එයාලගේ මායා බලයන් පාවිච්චි කරලා මෙතනින් යන්න මාර්ගයක් හදා ගන්නවා. ඉතින් මේ මාර්ගයේ ඉස්සරහට ඩෙත් වෙනවා. මේ සහෝදරයන් තුන්දෙනා එකතු වෙලා ඩෙත්ව මග ඇරලා මෙතනින් යන්න ක්‍රමයක් හොයාගත්ත නිසා ඩෙත් මේ තුන්දෙනාට Tamanට කැමති දෙයක් ඉල්ලන්න අවසර දෙනවා. සහෝදරයන් තුන්දෙනා අතරේ වැඩිමහල් කෙනා තමයි ඇන්ටියොක් පවරෙල් කියලා කියන්නේ. එයා සටන්කාමී බලයට කෑදර මිනිස්සෙක්. එයා ඉල්ලනවා මේ ලෝකේ තියෙන බලවත්ම යෂ්ටියාට දෙන්න කියලා. ඉතින් ඩෙත් එල්ඩර් ගහකින් අත්තක් කඩලා එකින් වොන්ඩ් එක නිර්මාණය කරනවා. ඔන්න ඔය විදියට තමයි මේ බලවත් වොන්ඩ් එකේ උපත වෙන්නේ. දෙවනි සහෝදරයා වුණ කැඩ්මස් මියගිය අයව ගෙන්වන්න පුළුවන් දෙයක් ඉල්ලනවා. එයාට ඩෙත්ගෙන් හම්බ වෙන්නේ රිසරැක්ෂන් ස්ටෝන් එක. අවසාන සහෝදරයා වුණ ඉග්නෝටස් ඩෙත්ගෙන් හැංගිලා ඉන්න පුළුවන් දෙයක් ඉල්ලනවා. ඉතින් ඩෙත් අකමැත්තෙන් වුණත් එයාගේ සල්ුවෙන් කොටසක් ඉග්නෝටස්ට දෙනවා. මේ තුන තමයි ඩෙත්ලි හෙලෝස් කියන්නේ. මේ තුනම තියෙන කෙනාට මාස්ටර් ඔෆ් ඩෙත් වෙන්න පුළුවන්. මායා ඉතිහාසයට අනුව හැරි පොටර් විතරයි මාස්ටර් ඔෆ් ඩෙත් වෙලා හිටියේ. දැන් කතා කරමු ඇන්ටියොක් ගත්ත මේ එල්ඩර් බොන්ඩ් එකට මොකක්ද උනේ කියලා. එයා තමන්ගේ හතුරෙක්ව එල්ඩර් බොන්ඩ් එකෙන් ද්වන්ද සටනකින් මරලා දානවා. ඒ විතරක් නෙවෙයි එයා තමන් ළඟ මේ තියෙන බලවත් යෂ්ටිය ගැන පුරසාරම් කියවනවා. ඒක තමයි එයා කරගත්ත ලොකුම වරද. එදා රෑම තවත් මායාකාරයෙක් ඇන්ටියොක්ව නිින්දෙදි මරලා දාලා යෂ්ටිය හොරකම් කරනවා. දැන් අපි කතා කරමු ඇන්ටියොක්ට පස්සේ මේ එල්ඩර් බොන්ඩ් එක තමන්ගේ කරගන්න කොච්චර ඝාතන ඇති වුණාද කියලා. ඇන්ටියොක්ට පසුව මේක ඊළඟට නම කියවන අයිතිකාරයා තමයි එමරික් ද එවිල් කියලා කියන්නේ. එයා මධ්‍යතන යුගයේ එංගලන්තයෙන්ම බීතිරපත් කරපු දරුණු ඩාර්ක් විසාඩ් කෙනෙක්. එමරික් පරාජය කරන්නේ එක්බර්ට්. මේ දෙන්න අතර වුණ සටන ම්ලේච්ඡ ද්වන්ද සටනක් විදිහටයි ඉතිහාසෙ ලියවිලා තියෙන්නේ. එක්බර්ට් එමරික්ව මරලා යෂ්ටිය දිනා ගන්නවා. එල්ඩර් බොන්ඩ් එක ගැන ලියවිලා තියෙන ඉතිහාසය පුරාම කෙලින්ම මුහුණට මුහුණ ද්වන්ද සටනකින් යෂ්ටිය දිනාගත්ත දෙන්නයි ඉතිහාසෙටම ඉන්නේ. එතනින් එක්කෙනෙක් තමයි එක්බර්ට්. එක්බර්ට්ගෙන් අවුරුදු 100කට විතර පස්සේ මේකේ අයිතිය ලැබෙනවා ගොඩ්ලොට්ට. එයා කොහොමද මේක ගත්තේ කියලා සඳහනක් නැහැ. එයා මේ යෂ්ටිය පාවිච්චි කළේ දැනුම හොයාගන්න. එයා මේ යෂ්ටිය බලය අධ්‍යයනය කරලා අඳුරු මැජික් ගැන පොතක් ලිව්වා. ඒ පොත තමයි මැජික් මොස්ට් ඊවිල් කියලා කියන්නේ. මේ පොතත් හොග්වර්ට්ස් පුස්තකාලයේ තහනම් කලාපයේ තිබුණ පොතක්. ටොම් රිඩල් හොක්‍රක්ස් ගැන මුල්ම අදහසක් ගන්න මේ පොතේ. කොහොම නමුත් ගොරිලොට්ගේ අවසානයත් දරුණුයි. එයාගේම පුතා හියවෝඩ් මේ යෂ්ටියට ආසාවෙන් තමන්ගේම තාත්තා මරලා දානවා. හියවෝඩ්ගෙන් පස්සේ අවුරුදු 100 ගණනක් යනකල් මේ යෂ්ටියට මොකද උනේ කියලා කිසිම විස්තරයක් නැහැ. නමුත් 18 වෙනි ශතවර්ෂයේදී මේක ඩෙවරිල් කියන මායාකාරයෙක් සතු කරගන්නවා. ඒත් එයාගේ අවසානයත් මරණය. ඩෙවරිල්ව මරලා යෂ්ටිය ගන්නේ ලොක්ෂියස්. ලොක්ෂියස් තමයි මේ යෂ්ටියට the death stick කියලා මුලින්ම කියන්නේ. ලොක්ෂියස් මේකෙන් එයාට විරුද්ධ වුණ හැමෝම මරලා දැම්මා. ඉතින් ලොක්ෂියස්ව මරුවේ කවුද කියලාත් හරියටම සඳහනක් නැහැ. ඊට පස්සේ 1900 ගණන් වල මුලදී මේ යෂ්ටිය ගැන තොරතුරක් එන්නේ ග්‍රෙගොරිවිච් කියන දක්ෂ යෂ්ටි නිර්මාණකරුවගේ අතින්. එයත් ඇන්ටියොක් කරපු වැරැද්දම කරනවා. එයා මේ යෂ්ටිය ගැන ප්‍රසිද්ධියේ කියනවා. මේ ආරංචිය එක තරුණයෙක්ගේ කනට යනවා. එයා තමයි අනාගතයේ මැජික් ලෝකෙම වෙනස් කරන්න බලාපොරොත්තුෙන් හිටපු ගෙලට් ග්‍රින්ඩවෝල්ඩ් කියලා කියන්නේ. තරුණ ග්‍රින්ඩවෝල්ඩ් ඩම්බල්ඩෝ එක්ක ඩෙත්ලි හෙලෝස් හොයන්න සැලසුම් හදපු කෙනෙක්. එයා ග්‍රෙගොරිවිච් ඉන්න තැනට හොරෙන්ම පැනලා යෂ්ටි හොරකම් කරනවා. ග්‍රෙගොරිවිච් එතනට එද්දී ග්‍රින්ඩවෝල්ඩ් කරන්නේ එකම දෙයයි. එයා ග්‍රෙගොරිවිච්ව ඩිස්සාම් කරනවා. අන්න එතනදී තමයි යෂ්ටි නියම නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. ඒ මොහොතේ ඉඳන් එල්ඩර් බොන්ඩ් එකේ නියම ස්වාමියා බවට ග්‍රින්ඩවෝල්ඩ් පත් වෙනවා. ග්‍රින්ඩවෝල්ඩ් මේ යෂ්ටින් කරපු විනාශය අපි ෆැන්ටස්ටික් බීස්ට් වල දැක්කා. අන්තිමට 1945 දී ඩම්බල්ඩෝට සිද්ධ වෙනවා ග්‍රින්ඩවෝල්ඩ්ට මුහුණ දෙන්න. මේකත් මැජික් ඉතිහාසයේ භයානකම ද්වන්ද සටන් වලින් එකක් විදිහට හැඳින්වෙනවා. එල්ඩර් බොන්ඩ් එක තියෙන්නේ ග්‍රින්ඩවෝල්ඩ්ගේ අතේ. ඒත් ඩම්බල්ඩෝ තමන්ගේම දක්ෂතාවයෙන් ග්‍රින්ඩවෝල්ඩ්ව පරාජය කරනවා. ඩම්බල්ඩෝ ග්‍රින්ඩවෝල්ඩ්ව මරන්නේ නැහැ. එයා නමන් ගාඩ්වල් හිර කරනවා. ඉතින් ග්‍රින්ඩවෝල්ඩ් පරාජය වුණ නිසා එල්ඩර් බොන්ඩ් එකේ පක්ෂපාතීත්වය ඒ මොහොතින් දැන් ඩම්බල්ඩෝට ලැබෙනවා. ඩම්බල්ඩෝට එකෙන් ලොකු දේවල් කරන්න පුළුවන් වුණා. වොල්ඩමෝට් එක මිනිස්ට්‍රි එකේදී කරපු සටන මතකද? ඒකෙදී ඩම්බල්ඩෝ වොල්ඩමෝට්ට වඩා එක අඩියක් ඉස්සරහින් හිටියේ එල්ඩර් බොන්ඩ් එක නිසා. ඩම්බල්ඩෝ ඇරෙන්න මේ හැමෝම මේ යෂ්ටිය අයිති කරගත්තේ කලින් අයිතිකාරයව මරලා. ඒ නිසා මායා ලෝකයේ මතයක් ගොඩ නැගුණා එල්ඩර් බොන්ඩ් එකේ අයිතිය ලබා ගන්න නම් කලින් අයිතිකාරයව මරන්න ඕන කියලා. නමුත් මේ යෂ්ටිය දිනා ගන්න මරන්න ඕන නැහැ. පරාජය කරාම ඇති.
ඒ කියන්නේ කලින් ස්වාමියාගෙන් යෂ්ටිය උදුරගත්තත් එහෙම නැත්නම් එයාව ඩිස්සාම් කළත් මේ යෂ්ටිය අලුත් ස්වාමියාට පක්ෂපාතී වෙනවා. ඩම්බල්ඩෝ දැනගෙන හිටියා මේ යෂ්ටියේ බලය කවදා හරි දවසක තමන්ගෙන් පස්සේ ඉවර වෙන්න ඕන කියලා. ඒ නිසා එයා ස්නේප් එක්ක සැලැස්මක් හැදුවා. ඒ තමයි નિયમિત වෙලාව ආවම ස්නේප් විසින් ඩම්බල්ඩෝව මරණයට පත් කළ යුතුයි කියන එක. ඒක දෙන්නගේ එකඟතාවය මත සිද්ධ වෙන දෙයක් නිසා ඩම්බල්ඩෝ පරාජය වෙන්නේ නැහැ. ඒ නිසා එල්ඩර්වොන්ඩ් එකේ බලයත් එතනින්ම ඉවර වෙයි කියලා තමයි ඩම්බල්ඩෝ හිතුවේ. නමුත් හොග්වර්ට්ස් වල ඇස්ට්‍රොනොමි ටවර් එක උඩ වෙන්නේ වෙනම සිද්ධියක්. ඩම්බල්ඩෝ හොක්‍රසයක් හොයලා ඇවිත් ගොඩක් දුර්වල වෙලා ඉන්න වෙලාවක ඩ්‍රැකෝ මැල්ෆෝයි එතනට එනවා ඩම්බල්ඩෝව මරන්න. ඩ්‍රැකෝට ඩම්බල්ඩෝව මරන්න බැරි වුණාට එයා ඩම්බල්ඩෝව ඩිස්සාම් කරනවා. ඉතින් ඒ නිසා නොදැනුවත්වම ඒ බලවත් යෂ්ටිය ඩ්‍රැකෝට අයිති වෙනවා. නමුත් ඩ්‍රැකෝ ඒක දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ස්නේප් ඇවිත් ඩම්බල්ඩෝව මරන්නේ. වොල්ඩමෝර්ට්ගේ සහ හැරිගේ යෂ්ටි දෙකම සමානයි. ඉතින් ඒ නිසා වොල්ඩමෝර්ට්ට හැරිව මරන්න තමන්ගේ යෂ්ටින් උදව්වක් ලැබෙන්නේ නැහැ. ඉතින් එයාට ඕන වෙනවා එල්ඩර්වොන්ඩ් එක තමන්ගේ කරගන්න. එයා මේ යෂ්ටියේ ලේ වැගුණු ඉතිහාසය ගැන හොයනවා. එයා ග්‍රෙගොර්විච් මරලා දානවා විතරක් නෙවෙයි ග්‍රින්ඩර්වෝල්ඩ්වත් නර්මන් ග්‍රාඩ් හිරගෙදරදී මරලා දානවා. අන්තිමේදී එයා දැනගන්නවා යෂ්ටිය තියෙන්නේ ඩම්බල්ඩෝගේ සොහොන ඇතුලේ කියලා. වොල්ඩමෝර්ට් ඩම්බල්ඩෝගේ සොහොන් ගැබ කඩලා ඒක ඇතුලින් එල්ඩර්වොන්ඩ් එක තමන් අතර ගන්නවා. නමුත් මේ යෂ්ටි සම්පූර්ණ බලය වොල්ඩමෝර්ට්ට ලැබුණේ නැහැ. වොල්ඩමෝර්ට් හිතුවේ ඩම්බල්ඩෝව මැරුවේ ස්නේප් නිසා යෂ්ටිය තමන්ට අවනත වෙන්නේ නැහැ කියලා. ඒකත් එක්ක වොල්ඩමෝර්ට් ස්නේප් මරලා දානවා. නමුත් ස්නේප් නෙවෙයි මේකේ අයිතිකාරයා වෙලා හිටියේ. ඩම්බල්ඩෝගේ මරණයෙන් පස්සේ වුණ සටනකදී හැරි පොටර් ඩ්‍රැකෝගෙන් එයාගේ යෂ්ටි උදුර ගන්නවා. ඉතින් මේකෙන් පස්සේ මේ එල්ඩර්වොන්ඩ් එකේ ඇත්තම මාස්ටර් වෙන්නේ හැරි පොටර්. එයාට තමයි මේ යෂ්ටිය අවසානටම හම්බුනේ. එල්ඩර්වොන්ඩ් එක අනිත් වුන්ස් වගේ නෙවෙයි. ඒ බලය දිනා ගන්න මරන්න ඕන නැහැ. කරන්න තියෙන්නේ කලින් අයිතිකාරයව පරාජය කරන එක විතරයි. ඒක ඩිස්සාමින් ස්පෙල් එකකින් වෙන්න පුළුවන්. ඒක දන්ද සටනකින් වෙන්න පුළුවන්. වැදගත්ම දෙයක් තමයි අයිතිකාරයාගේ අතේ මොන වොන්ඩ් එක තිබුණත් ඒ තියෙන වොන්ඩ් එක ඩිස්සාම් කරොත් එල්ඩර්වොන්ඩ් එක කොහේ තිබුණත් ඒකේ පක්ෂපාතීත්වයක් මාරු වෙනවා. මේ යෂ්ටි හදලා තියෙන්නේ එල්ඩර්ලියෙන්. ඒක හරිම දුර්ලභ ඒ වගේම අතිශය බලවත් ලියක්. ඒ වගේම මේ යෂ්ටි ඇතුලේ තියෙන්නේ තෙස්ටර් කෙනෙක්ගේ වලිගයේ කෙස් ගහ. තෙස්ටර් කෙනෙක්ව දකින්න පුළුවන් මරණයක් දැකපු කෙනෙක්ට විතරයි. කොහොම නමුත් මේ යෂ්ටියටත් සීමාවන් තියෙනවා. මේක බලවත් වුණාට මේකට හැමදේම කරන්න බෑ. ඩම්බල්ඩෝට බැරි වුණා බැසිලිස්ගේ ශාපය නවත්තන්න. එයාට බැරි වුණා මාවලෝගාන්ගේ මුද්දේ ශාපය සම්පූර්ණයෙන්ම නවත්තන්න. මේ වගේ කරුණු කිහිපයක්ම තියෙනවා. අවසානයේට බලමු හැරි පොටර් යෂ්ටි අරගෙන මොනවද කරේ කියලා. හැරි පොටර් පොතට අනුව එයා තමන්ගේ කැඩුණු ෆීනික්ස් ෆෙදර් වොන්ඩ් එක මේකේ බලයෙන් නැවතත් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි එල්ඩර්වොන්ඩ් එක ඩම්බල්ඩෝගේ සොහොනින්ම ආපහු තියෙනවා. නමුත් ෆිල්ම් සිරීස් එකේදී යා කරන්නේ එල්ඩර්වොන්ඩ් එක කඩල විසි කරන එක. කොහොම වුණත් දෙකේම අවසානය එකයි. හැරි පොටර් ඒ බලවත් මායා බලය අත්හරිනවා. මේ දේවල් නිසා හැරි පොටර් තමයි එකම ඩෙත් මාස්ටර් වෙන්නේ. එයාට එල්ඩර්වොන්ඩ් එක තිබුණා. එයාට ඩම්බල්ඩෝගෙන් ගෝල්ඩන් ස්නිච් එක හම්බුණා. ඒක ඇතුලේ රිසරක්ෂන් ස්ටෝන් එක තිබුණා. ඊට අමතරව තමන්ගේ මුතුන් මිත්තෙක් වෙන ඉග්නෝටස්ගෙන් එයාට ඉන්විසිබල් ක්ලොක් එකක් ලැබිලා තිබුණා. මේ විදිහට තමයි එල්ඩර්වොන්ඩ් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් එල්ඩර්වොන්ඩ් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් අදහසක් එකතු කරන්න. තවත් රසවත් කතාවකින් අපි ඉක්මනට මුණ ගැහෙමු. Until then, peace.